අපි හැමෝගෙම අතෙන් හිතෙන් වචනෙන් වැරදි අඩුපාඩු වෙන්න පුළුවන්. ඉතින් එහෙම වෙලාවට හිතෙන්න පුරුවන් මේකෙන් ගොඩ එන්න බැරි වෙයිද කියලා. බුදුදහම කොහොමද මේක දකින්නේ? අද අපි බලන්න යන මේ සපරික්කමන සූත්‍රය කියන්නේ අන්න ඒකට උත්තරයක් වගේ. ඔව්. ඒ කියන්නේ අකුසල් වැරදි කියන්නේ හිරවුණු තැනක් නෙමෙයි. ඒවයින් මිදෙන්න වෙනස් වෙන්න පැහැදිලි පිළියම් පරික්කමන තියනවා කියලායි මේ කියන්නේ. හරියටම හරි. ඔය සපරික්කමන කියන වචනේමයි වැඩගත්. ඒ කියන්නේ පිළියම් සහිතයි පිළියම් රහිත නැහැ කියන එක. වැරද්දක් අකුසලයක් වුණාම ඒක හඳුනා ගත්තට පස්සේ එතනින් එහාට යන්න ඒක නිවැරදි කරගන්න ඒ කියන්නේ පරිවර්තන වෙන්න ක්‍රමයක් තියෙනවා. ඒ බලාපොරොත්තු ඒ හැකියාව තමයි මේකෙන් කියවෙන්නේ. එහෙනම් අපි මේ පිළියම් ගැන ටිකක් කතා කරමු. සූත්‍රයේ මුලින්ම එන්නේ කායික ක්‍රියාව ගැන නේද? ඔව්. ශරීරයෙන් වෙන දේවල්. ප්‍රාණඝාතය. ඒ කියන්නේ ඉතින් ජීවිත නැති කිරීම. ඒකට පිළියම කියන්නේ ප්‍රාණඝාත විරමණය. ඒකින් වැළකීම. එහෙමයි. ඒත් මේ වැළකීම කියන එක නිකම්ම ඒක නොකර ඉන්න එක විතරද? එහෙම නැත්නම් ඊට වඩා දෙයක්ද? ඔව් ඒක හොඳ ප්‍රශ්නයක්. මේ විරමණය කියන්නේ නිකන් අත්පසු වීමක් නෙවෙයි. මේක දැනුවත් අදිෂ්ඨානයෙන් ඒ ක්‍රියාවෙන් ඉවත් වීම. ඉතින් ප්‍රාණඝාතයෙන් වැළකෙනම කියද්දී ඒක ජීවිතයක් නැති නොකර ඉන්නව විතරක් නෙවෙයි. හරි. ඒක හරහා අර හිතේ තියෙන ක්‍රූර ගතිය, අනුකම්පාව නැතිකම වගේ දේවල් ඒවා ටික ටික අඩු වෙලා මෛත්‍රිය, කරුණාව වගේ ගුණ ඒවා වර්ධනය කරගන්න පාරක් හැදිනවා. හරි. ඒ වගේම තමයි අදින්නා දානය. සොරකමින් වැළකීම. ඔව්, සොරකමින් වැළකීම. එතනදිත් අනුන්ගේ දේ නොගන ඉන්න එක විතරක්ම නෙවෙයි. ඒකෙන් අර තණ්හාව, ලෝභකම කියන මානසික තත්වයන් ඒවා පාලනය කරගන්නත් පුරුදු වෙනවා. එතකොට කාම මිත්‍යාකාරියත්. ඒ තේමයි වැරදි කාම සේවනයෙන් වැළකීම. ඉන්ද්‍රිය සංවරය, ආත්ම පාලනය ඒ දේවල් ශක්තිමත් වෙනවා. ශාරීරික ක්‍රියා පැහැදිලි. එතකොට වචන සමහර වෙලාවට වචන වලින් වෙන හානිය ඊට දරුණුයි නේද? ඇත්තටම. ඒ ගැන මොකද්ද කියන්නේ? මුසාවාදය, බොරු කීම ගැන? ඔව්. සූත්‍රයේ ඒ ගැනත් බොහොම පැහැදිලි. මුසාවාදය, ඒ කියන්නේ බොරු කීම, පිළියම, ඒකෙන් වැළකීම, හරි. ඒ විතරක් නෙවෙයි අනිත් වාචසික අකුසල් තුනත්. පිසුණු බස්, කේලම් කියන එක. ඔව්, කේලම් කීම, පරොස් බස්, රළු පරුෂ වචන, අනිත් එක සම්පප්‍රලාප. හිස් වචන, නිර්ර්ථක කතා හරියටම. ඉතින් මේ හතරටම පොදු පිළියම තමයි ඒ දෙයින් දැනුවත්ව වැළකී සිටීම. ඒ කියන්නේ වචනය සංවර කරගන්න එක, සිහියෙන් කතා කරන එක. මෙතනදී තර වගේමයි. නිකම්ම කට වහගෙන ඉන්න එක නෙමෙයි නේද? තමන්ගේ වචනවල බලපෑම ඒ ගැන වගකීමක් අරගෙන සත්‍යවාදීව අනිත් අය අතර සමගිය වඩවන විදිහට ප්‍රියමනාපව අර්ථවත් විදිහට කතා කරන්න හුරු වෙන එක. හරි. ශරීරයේ වචනය ඒ දෙක පාලනය ගැන කතා කළා. ඊළඟට සූත්‍රයේ තවත් සියුම් තැනකට යනවා නේද? අපි හිත ඇටුනටම. ඔව්. මානසික මට්ටමේ අකුසල්. මානසික අකුසල් ගැනත් කතා කරනවා. අවිද්‍යාව. අනුන්ගේ දේවල් වලට තියෙන අසාමාන්‍ය ආසාව. ඔව් මානසික අකුසල් තුනක් සහ ඒවට පිළියම් දක්වනවා. ඔබ කිව්වා වගේ අවිද්‍යාව අර ලෝභී සිත. ඒකට පිළියම තමයි අනවිද්‍යාව. ඒ කියන්නේ නිකම්ම ආස නොකර ඉන්න එක විතරක්ම නෙවෙයි අර ලෝභී සිතුවිල්ල එනකොට ඒකේ ස්වභාවය තේරුම් අරගෙන ඒ වෙනුවට අලෝභය, දන් දෙන්න හිතන සිතුවිලි, Tamanට තියෙන දේ ගැන සතුටු වීම. ඒ වගේ ಗುಣ වඩන එක. හරි. දෙවෙනි එක තමයි ව්‍යාපාදය. ඒ කියන්නේ ද්වේෂය, තරහව. ඒකට පිළියම අව්‍යාපාදය. ඒ කියන්නේ මෛත්‍රිය. ද්වේෂයෙන් තොරවීම. ඒ කියන්නේ තරහ එනකොට ඒක හඳුනගෙන. ඔව් ඒක හඳුනගෙන ඒ වෙනුවට හැමෝටම හිතවත්කම, කරුණාව ඒක වඩන්න උත්සාහ කිරීම. හරිම පැහැදිලි. එතකොට අන්තිම එක. මිත්‍යා දෘෂ්ටිය, වැරදි දැකීම. ඒකට පිළියම සම්මා දිට්ඨිය, නිවැරදි දැක්ම. මේක අරවට වඩා ටික ගැඹුරුයි වගේ නේද? ඔව් ටිකක් විතර ගැඹුරුයි. මොකද මිත්‍යා දෘෂ්ටිය කියන්නේ කර්මය, කර්මඵල වගේ දේවල්, ලෝකයේ ඇත්ත ස්වභාවය, මේව ගැන තියෙන වැරදි අහේතුක විශ්වාස. ඉතින් ඒකට පිළියම වන සම්මාදිට්ඨිය කියන්නේ යථාර්ථය හරියටම තේරුම් ගැනීම. හේතුඵල ධම අවබෝධ කර ගැනීම. ඇත්තටම මේක තමයි අනිත් හැම කුසල් දෙයකටම පදනම වෙන්නේ. ඒ කියන්නේ නිවැරදි දැක්මක් නැත්නම් අර කලින් කියපු අනිත් පිළියම් ටික උනත් හරියටම හරි විදිහට යොදන්න අමාරු වෙනවා. හරිම වැදගත් කරනක් ඒක. එතකොට මේ කයෙන් වචනයෙන් හිතෙන් කරන අකුසල්
සහ ඒවට අදාළ මේ පිළියම් මේ ඔක්කොම එකට ගත්තම මේ සූත්‍රයෙන් අපිට දෙන ප්‍රධානම පණිවිඩය විදිහට මොකද්ද ගන්න පුළුවන්? ප්‍රධානම දේ තමයි මං හිතන්නේ බුදුදහම කියන්නේ ප්‍රශ්න විතරක් පෙන්නලා දෙන එකක් නෙවෙයි ඒ ප්‍රශ්න වලින් ගොඩ එන්න බොහොම ප්‍රායෝගික ක්‍රියාත්මක කරන්න පුළුවන් මාර්ගයක් දෙනවා කියන එක. ඔව්. වැරද්දක් වුණා කියලා අකුසලයක් සිද්ධ වුණා කියලා එතනින් ඔක්කොම ඉවර නැහැ. ඒ තත්වෙන් මිදෙන්න, වෙනස් වෙන්න, වඩා හොඳ පැත්තකට යන්න හැමතිස්සෙම අවස්ථාවක් සහ පැහැදිලි මගක් අර කිව්ව පරික්කමනයක් තියෙනවා කියන එක. ඒක හරිම සුබවාදී බලගන්වන අදහසක්. ඇස්තරම. එහෙනම් අද අපි මේ කතා කරපු දේවල් වලින් පැහැදිලි අපි ජීවිතවල මොනමගේ අඩුපාඩු වැරදි තිබුණත් ඒවයින් මිදෙන්න යහපත් අතට ඇරෙන්න ඕන කරන මග පෙන්වීම ඒ වගේම පිළියම් බුදුදහම ඇතුළෙම තියෙනවා. ඔව් අවසාන වශයෙන් පොඩ්ඩක් හිතන දෙයක් ඉතුරු කරනවා නම් මේ සූත්‍රයේ කියවෙන පිළියම් අර විරමණය අනබිද්‍යාව අව්‍යාපාදය සම්මාදිට්ඨිය මේවා නිකම් අකුසලයෙන් වැළකීමක්ද? එහෙම නැත්නම් යමක් නොකර සිටීමක් විතරද? එහෙමත් නැත්නම් ඊ වැළකීම කියන දේ තුලම ඒකට ප්‍රතිවිරුද්ධ පැත්තේ තියෙන යහපත් ගුණයක් මෛත්‍රිය, අලෝභය, ප්‍රඥාව වගේ දෙයක් ක්‍රියාකාරීව වර්ධනය කිරීමක් ගැන දතරම මෙතන කියවෙන්නේ. ඒකත් හිතලා බලන්න වටිනවා.